බිලියන 3.5ක්. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් භාගයකටත් කිට්ටු ගාණක්. හිතන්න ඒ හැම කෙනෙක්ගේම WhatsApp නම්බර එක, ප්‍රොෆයිල් පින්තූරේ, සමහර විට about එකේ දාලා තියෙන දේශපාලන මතවාද පවා කවුරුවරි එකතු කරලා තියනවා කියලා දැනගත්තොත් මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඒක භයානක හීනයක් වගේ. අන්න ඒ වගේ දැවන්ත ආරක්ෂක හිඩැසක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒකත් ලෝකේ ජනප්‍රියම sannivedana app එකක WhatsApp වල. ඔව්. මේ සාකච්ඡාවට අපි පදනම් කරගන්නේ ගුරු බරන් විසින් අද දින. ඒ කියන්නේ 2025 නොවැම්බර් 19 වෙනිදා පළ කරපු ලිපියකින් ගත්ත කරුණු. හරි. ඉතින් අපේ අරමුණ වෙන්නේ මේක ඇත්තටම සිද්ධ වුණේ කොහොමද? මොන වගේ දත්තද එළියට ගියේ? සහ මේකෙන් ලෝකේ පුරා ඉන්න බිලියන ගාණක් මිනිස්සුන්ට වෙන බලපෑම මොකක්ද කියලා ගැඹුරින් බලන එක. හරියටම. මොකද හැමෝම පාවිච්චි කරන අපිට ලේසි කියලා හිතන ෆීචර් එකක් කොහොමද මෙච්චර ලොකු පෞද්ගලිකත්ව අවදානමක් උනේ? අපි කතාවේ මුලින්දම පටන් ගමු. හරි. එහෙනම් මේ මුළු ප්‍රශ්නෙටම මුල මොකද්ද? මූලාශ්‍රය කියන විදිහට මේකට හේතුව WhatsApp වලම තියෙන contact discovery කියන විශේෂාංගය. ඔව් ඒක අපි හැමෝම දන්න දෙයක් නේ. අපි අලුතෙන් WhatsApp දාගත්තම අපේ ෆෝන් බුක් එකේ ඉන්න කවුද WhatsApp පාවිච්චි කරන්නේ කියලා පෙන්වන ක්‍රමය. අන්න ඒ පහසුව තමයි මෙතනදී අවදානමක් බවට පත් වෙලා තියෙන්නේ. පරිේශකයන් මේකෙන් ප්‍රයෝජන අරගෙන තියෙන්නේ enumeration attack කියන ක්‍රමවේදය හරහා. enumeration attack ඒක ටිකක් සරලව කිව්වොත්? සරලවම කිව්වොත් එයාලා පුළුවන් හැම දුරකථන අංකයක්ම ඒ කියන්නේ අංක ජෙනරේට් කරලා ස්වයංක්‍රීයව සිස්ටම් එකට දාලා අහනම මේ නම්බර එකට WhatsApp ගිණුමක් තියනවාද කියලා. පුදුමයට කරුණ තමයි WhatsApp සිස්ටම් එක කිසිම බාධාවකින් තොරව ඔව් තියෙනවා හරි නෑ හරි කියලා උත්තර දීලා තියෙනවා. ඒක තත්පරයක්. ඒ කියන්නේ කෝල් සෙන්ටර් එකට කෝල් කරලා ෆෝන් බුක් එකේ තියෙන හැම නම්බර එකක්ම කියවලා මේ නම්බර එකට account එකක් තියනවද කියලා අහනවා වගේ වැඩක්. හරියටම. හැබැයි මේක කරන්නේ මිනිස්සෙක් නෙවෙයි පරිගණක වැඩසටහනකින්. ඒකේ වේගය කොහොමද? වේගය තමයි මේකේ භයානකම දේ. මූලාශ්‍රයට අනුව පැයකට දුරකථන අංක මිලියන 100කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කරන්න යාලට පුරවන්නේදා තියෙනවා. පැයකට මිලියන 100ක්. ඒක හිතා ගන්නවත් බැරි ගාණක්. තත්පරයකට අංක 27000කටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේ වගේ දෙවන්ත වැඩකට ලොකු කම්පියුටර් පවර් එකක් ගිනුම් දහස් ගාණක් ඕන ඇති නේද? අන්න එතන තමයි මේටා සමාගමේ ආරක්ෂක විධිවිධානම් කොච්චර දුර්වලද කියලා පේන්නේ. මේ සම්පූර්ණ මෙහෙයුම සඳහා යාලා පාවිච්චි කරලා තියෙන විශ්වවිද්‍යාල සර්වේ එකක තිබුණු සාමාන්‍ය විදියට හදපු WhatsApp ගිනුම් 5ක් විතරයි. ගිනුම් 5යි. ඔව් 5යි. ගිනුම් 5කින් පැයකට මිලියන 100ක් අංක පරීක්ෂා කරනවා කියන්නේ එක ගිනුමකින් මිලියන 20ක්. සාමාන්‍ය මිනිස්සෙක් කවදාවත් ඊයේ වේගෙන් කොන්ටෙක්ස්ට් හොයන්නේ නැයිනේ. කවදාවත්ම නෑ. එහෙනම් මෙච්චර සරල අස්වාභාවික හැසිරීමක්වත් අඳුර ගන්න සිස්ටම් එකක් මේටායකට තිබිලා නැද්ද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉන්නේ 2024 දෙසැම්බර් ඉඳන් 2025 ඒප්‍රිල් වෙනකල්. මාස ගාණක්. ඔව්. එයාලා ලිප්ෆෝන් ජෙන් කියලා විශේෂ ටූල් එකක් පාවිච්චි කරලා ලෝකේ රටවල් 245කට අදාළ ඇත්තටම තියෙන්න පුළුවන් දුරකථන අංක බිලියන 63ක් නිර්මාණය කරලා තියෙනවා. බිලියන 63ක්? ඔව්. ඒ බිලියන 63ම යාලා එකින් එක WhatsApp සිස්ටම් එක හරහා පරීක්ෂා කරලා තියෙනවා. හරි. එතකොට යාරට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ දුරකථන අංක විතරද? නැත්නම් ඊට වඩා භයානක දෙයක් අහුවයාද? ඒක හරියට හොරෙක් ගෙදරකට යතුරක් හොයාගත්තා වගේ යතුරු හොයාගත්තාට පස්සේ තමයි ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන් වෙන්නේ. හරි. එයාලා මුලින්ම සක්‍රීය WhatsApp ගිණුම් බිලියන 3.5ක් හඳුනාගෙන තියෙනවා. ඒක ලෝක ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක්. බිලියන 3.5ක්. ඒ කියන්නේ හැමෝගෙම පෞද්ගලිකත්වයට යම්කිසි තර්ජනයක් එල්ල වුණා කියන එක. ඔව්. ඊට පස්සේ තමයි එයාලා ඇතුළට ගියුම් බලලා තියෙන්නේ. ඒ ගිණුම් වලින් 56.7ක් ප්‍රතිශතයක ඒ කියන්නේ බිලියන 2කට කිට්ටු ගානක public profile informations ලබා ගන්න පුරවම වෙලා තියෙනවා. ප්‍රොෆයිල් පින්තූර පවා මේවට ඇතුළත්ද? ඔව් ප්‍රොෆයිල් පින්තූරත් එක්කම. බිලියන 2කගේ ප්‍රොෆයිල් පින්තූර. ඒක විශාල ප්‍රමාණයක්. ඒත් ඊට වඩා සංවේදී දේවල් තිබුණද? තිබුණා පරිශීලකයන් 29.3%කගේ. ඒ කියන්නේ ගිණුම් බිලියනකට ආසන්න ප්‍රමාණයක about කියන කොටසේ තිබුණු තොරතුරු ලබාගෙන තියෙනවා. මේක තමයි වඩාත් භයානක. මොකද මිනිස්සු about එකේ දාන්නේ Taman ගැන හරිම පෞද්ගලික විස්තර. හරියටම. මට හිතා ගන්න පුළුවන් දේශපාලන මතවාද, ආගමික විශ්වාස,
තමන්ගේ Instagram හරි Twitter ගිණුමට අදාළ link එක මේ වගේ දේවල්. ඔව් මිනිස්සු හිතන්නේ නැහැනේ මේ වගේ තොරතුරු මෙච්චර විශාල පරිමාණයකින් කවුරු හරි එකතු කරයි කියලා. නෑ. ඒ විතරක් නෙවෙයි ඊටත් වඩා තාක්ෂණික දත්තත් හෙළි වෙලා තියෙනවා. සංකේතාංකන යතුරු, ඒ කියන්නේ encryption keys, ගිණුම අවසන් වරට online හිටපු වෙලාව මේ වගේ දේවල්. encryption keys. ඔව්. මෙතනදී ගිණුම් මිලියන 2.9ක public key reuse කියන தත්ත්වය හඳුනාගෙන තියෙනවා. ඒකේ තීරුම මොකක්ද? public key reuse කියන එකේ අවදානම මොකක්ද? අපි හැමෝම හිතන් ඉන්නේ WhatsApp messages end to end encrypted. ඒ කියන්නේ හරිම ආරක්ෂිතයි කියලානේ. සරලවම කිව්වොත් එකම public key එකක් ගිණුම් ගොඩක් පාවිච්චි කරන එක හරියට එකම master යතුරකින් අරින්න පුළුවන් දොරවල් ගොඩක් තියෙනවා වගේ වැඩක්. කෙලින්ම ගේ ඇතුළට ඒ කියන්නේ messages කියවන්න බැරි වුණත් ඒ දොරවල් වල ආරක්ෂාව ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා. විශේෂයෙන්ම unofficial WhatsApp client එකක් පාවිච්චි කරන කෙනෙක්ට මේ දුර්වලතාවෙන් ප්‍රයෝජන ගන්න තිබුණා. පුදුම සහගතයි. මූලාශ්‍රයේ තියෙනවා එක්සත් ජනපදයේ අංග 20ක් බිඳුවලින්ම හැදුණු එකම යතුරක් ෂෙයා කරගෙන තිබුණා වගේ අමුතු දේවලුත් වාර්තා වෙලා තියෙනවා කියලා. මේ වගේ බරපතල ප්‍රශ්නයක් මෙට සමාගම දැනගෙන ඉඳලා නැද්ද? මේක එක රැයකින් මතුවන දෙයක් වෙන්න බෑනේ. ඒකතුමේ මේ සිදුවීමේ තවත් ප්‍රණදායක පැත්තක්. මූලාශ්‍රයට අනුව මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. 2017ත් පර්යේක්ෂකෙක් මේ ගැන අනුතුරු අංගවලා තියෙනවා. අවුරුදු 8කට කලින්. ඒ කියන්නේ 2017 ඉඳලම මේ දොර ඇරලා තිබෙලත් යාළ ඒක වහන්න කිසිම උනන්දුවක් දක්වලා නැහැ. එහෙම තමයි පේන්නේ. ඒ වගේම මේක 2021 වුණු ලොකු Facebook data කාන්දුව සමගත් සම්බන්ධ කරන්න පුළුවන්. මිලියන 500ක විස්තර ගියේක. ඔව්. ඒ සිද්ධියේදී දුරකථන අංක මිලියන 500ක් හෙළි වුණානේ. ඒ අංක වලින් භාගයට කිට්ටු ගාණක් තවමත් WhatsApp වල ඇක්ටිව් කියලා මේ පර්යේක්ෂණයෙන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපරාධකරුවකට පුළුවන් 2021 දී හෙළි වුණු අංක ලිස්ට් එක අරගෙන මේ WhatsApp දෝෂය හරහා ඒ අංකවලට අදාළ ප්‍රොෆයිල් පින්තූර about විස්තර වගේ අමතර තොරතුරු එකතු කරලා සම්පූර්ණ ප්‍රොෆයිල් එකක් හදාගන්න. එතකොට මේ පාරවත් මෙට සමාගම මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත්තද? මේ පරීක්ෂකයන් නාලගේ රිපෝට් එක දුන්නට පස්සේ මොකද උනේ? එයාලා 2025 අප්‍රේල් මාසයේ මේ පරීක්ෂණ මාර්ගතාව පිළිගෙන 2025 ඔක්තෝබර් මාසයේදී තමයි දැඩි සීමාවන්, ඒ කියන්නේ stricter rate limits දැම්මේ. ඒ කියන්නේ එක ගිණුමකින් චෙක් කරන්න පුළුවන් අංක ප්‍රමාණය සීමා කළා. ඔව්. එතකොට ඔවුන්ගේ නිල ප්‍රකාශය මොකක්ද උනේ? අපිට වැරදුනා, අපි සමාවිල්ලනවා වගේ දෙයක්ද? නෑ, එහෙම දෙයක් නෙවෙයි. මෙටා සමාගම ප්‍රකාශ කළේ මේ පර්යේෂකයන් එකතු කරපු දත්ත දැනටමත් ප්‍රසිද්ධ දත්ත බවත්, පරිශීලකයන්ගේ පණිවිඩවල ආරක්ෂාවට කිසිව හානියක් වෙලා නැති බවත්. WhatsApp ඉංජිනේරු අංශයේ උපසභාපති නිටින් ගුප්තා කියලා තේන්නේ මේ පර්යේෂණේ යාළගේ අලුත් ආරක්ෂක පද්ධති ටෙස්ට් කරන්න උදව් වුණා කියලයි. ඒක ටිකක් අමුතු තර්කයක් වගේ නේද? මේවා පබ්ලික් දත්ත කියන එකෙන් වගකීමෙන් බේරෙන්න බෑනේ. ඒක ඇත්ත. කෙනෙක්ගේ ගෙදර ලිපිනේ ෆෝන් බුක් එකේ තියෙන්න පුළුවන්. ඒත් කවුරු හරි ඒ ලිපින මිලියන ගාණක් එකතු කරලා සිතියමක ලකුණු කරලා ඒ ගෙවල් වල ඉන්න අයගේ පින්තූරත් එක්ක ප්‍රසිද්ධ කළොත් ඒක වෙනම අවදානමක්. ඒ විවේචනය පර්යේෂකයන්ගෙන තෙල්ල වෙනවා. ඊටත් වඩා ලොකු පරස්පරයක් තියෙනවා. මෙටා එක කියනවා මේක යාළගේ සිස්ටම් ටෙස්ට් කරන්න උදව් වුණා කියලා. හැබැයි පර්යේෂකයන් කියන්නේ එයාලගේ මාස ගානක පරීක්ෂණීය අතරතුර එකම වතාවකවත් කිසිම ආරක්ෂක පද්ධතියකට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ කියලයි. එයාලව නවත්තන්නවත් වේගය අඩු කරන්නවත් කිසිම දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ පරීක්ෂණයේ වෙනකොට ආරක්ෂක පද්ධති තිබිලා නැහැ. ප්‍රශ්නය මාධ්‍යට ගියාට පස්සේ ඒක තමන්ගේ පද්ධති ටෙස්ට් කිරීමක් කියලා කියනවා. ඔව්. ඒ දෙක අතර පැහැදිලි පරස්පරයක් තියෙනවා. ඒක ඇත්තටම පරිශීලක විශ්වාසය බිඳ වැටෙන තත්වයක්. හරි අපි බලමු මේ සියල්ල සාමාන්‍ය පරිශීලකයෙකුට බලපාන්නේ කොහොමද කියලා. ඔව් ඒක වැදගත්. මටත් සමහර වෙලාවට නාඳුනන ගෲප්ස් වලට ඇඩ් වෙනවා. මං හිතුවේ ඒක නිකම් ස්පෑම් එකක් කියලා. ඒත් ඒක මේ වගේ දත්ත කාන්දුවක ප්‍රතිඵලයක් වෙන්න පුරුවන් කියන එක ගැන හිතුවේ නෑ. ෆිෂිං, සිම් ස්වැපිං වගේ දේවල්ට මේක කොහොමද පාර කපන්නේ? හොඳ ප්‍රශ්නයක්. හිතන්න වංචාකාරයෙක්ට දැන් තියෙනවා ඔබගේ දුරකථන අංකය, නම සහ ප්‍රොෆයිල් පින්තූරය. හරි. එයාට පුරුවම් ඔබට WhatsApp message එකක් එවන්න ඔබගේ මිතුරෙක් වගේ රංගපාලා. මචං මගේ ෆෝන් එක කැඩුනා, මේ මගේ අලුත් නම්බර් එක පොඩි උදව්වක් ඕන කියලා. පින්තූරේ නිසා රැවටෙන්න තියෙන ඉඩකඩ වැඩි. අන්න ඒකයි. ඒ තමයි ෆිෂිං. ඒ වගේම ඩොක්සිං කියන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු මේ වගේ දේවල් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා ඔබට හිරිහැර කරන එක. මේ දත්ත ඒකටත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ බලපෑම හැමෝටම එක වගේද? නැත්නම් විශේෂයෙන් අවදාලමට ලක් වෙන කණ්ඩායම් ඉන්නවද? ඉන්නවා. මූලාශ්‍රය ගැන පැහැදිලිවම කියනවා පළවෙනි කණ්ඩායම තමයි බිස්නස් accounts. හඳුනාගත් ගිණුම් වලින් 9ක් මේවා.
ඒ කියන්නේ ව්‍යාපාරික ගිණුම්. ඔව්. එයාලා WhatsApp business features නිසා ව්‍යාපාරික ලිපිනේ වෙබ් අඩවි වනේ වැඩිපුර දත්ත ප්‍රසිද්ධිය දාලා තිනවා. මේවා වංචාකාරීන්ට වටිනා ඉලක්ක වෙන්න පුළුවන්. දෙවෙනි කණ්ඩායම. සමහර රටවල පරිශීලකයින් මුලාශ්‍රයේ තියෙන දත්තවගුවට අනුව ඉන්දියාවේ විතරක් ගිණුම් මිලියන 799ක් තියෙනවා. මුළු ගෝලීය පරිශීලකයන්ගෙන් 21%ක්. ඔව්. ඒ වගේම බටහිර ඇෆ්‍රිකාව වගේ කලාපවල 80%ක්ම ගිණුම්වල තොරතුරු පබ්ලික්. ඒ කියන්නේ ප්‍රොෆයිල් පින්තූර, about වගේ දේවල් ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් විදිහද තමයි තියෙන්නේ. තුන්වෙනි කණ්ඩායම තමයි මට හිතෙන විදිහට වැඩිම අවධානම කියන්නේ. ඊ කියන්නේ WhatsApp තහනම් ඩොටවල ඉන්න අය. හරියටම චීනය, ඉරානය, උතුරු කොරියාව වගේ රටවල රජයන් මේ ඇප් එක තහනම් කරලා තියෙන්නේ. එහෙම රටක කෙනෙක් WhatsApp පාවිච්චි කරනවා කියලා හෙළිවීමම එයාලව රාජ්‍ය ඔත්තු බැලීම් වලට හරි දඬුවම් වලට හරි ලක් කරන්න හේතුවක් වෙන්න පුරුවන්. එයාට මේක මුදල් වංචාවකට වඩා එහා ගිය දෙයක්. ඔව්. ඒක යාළගේ නිදහස සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ දත්ත කාන්දුව නිසා යාළගේ නිර්නාමික භාවය බිඳ වැටෙනවා. හරි. දැන් මේ දෝෂය ඔක්තෝබර් මාසේ නිවැරදි කරා කියලා මෙට කියනවා. එහෙනම් දැන් අවදානම් ඉවරද? ඒක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. උත්තරේ තමයි සම්පූර්ණයෙන්ම නැහැ. හිතන්න වහලේ තියෙන හිලක් පියවුවා කියලා ඒත් ඒ වෙනකොට ගියේ ඇතුළත කාන්දුණු වතුර ටික එළියට යන්නේ නැහනේ. ඒක ඇත්ත. ඒ වගේ තමයි දත්ත දැනටමත් කාන්දු වෙලා ඉවරයි. පරිේශකයන් යාළගේ data set එක මකා දැම්මත් මේ අවුරුදු ගාන ඇතුළත වෙනත් අය මේකෙන් ප්‍රයෝජන අරගෙන දත්ත එකතු නොකලායයි කාටවත් සහතික එන්න බෑ. එහෙමනම් පරිශීලකයෙක් විදියක Tamanගේ ආරක්ෂාවට කරගන්න පුරුවන් දේවල් මොනවද? සයිබර් ආරක්ෂණ විශ්ලේෂකයන් දෙන උපදෙස් කීපයක් තියෙනවා. පළවෙනි එක Tamanගේ ප්‍රොෆයිල් එකේ privacy settings. ඒ කියන්නේ profile picture, about, last seen වගේ දේවල් everyone වෙනුවට my contacts විදිහට සකසන එක. ඒ කියන්නේ මගේ සම්බන්ධතාවලට පමණයි කියලා දාන එක. ඔව්. දෙවෙනුව status හෝ about වල පෞද්ගලික විස්තර විශේෂයෙන් සංවේදී දේවල් පළ කිරීමෙන් වළකින එක. තුන්වෙනුව ගිණුමේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන උදාහරණයක් විදිහට නාදුනන groups වලට add වීමක් වගේ දෙයක් ගැන විමසිල්ලෙන් ඉන්න එක. මේක WhatsApp වලට විතරක් සීමා වුණු ගැඩලුවක් වගේ පේන්නේ නැහැ. මේකෙන් ටෙක්නොලොජි එකේ තියෙන මූලික ගැටුමක් ඉස්මතු වෙනව නේද? හරියටම ඒ තමයි පහසුව සහ පෞද්ගලිකත්වය අතර ගැටුම. contact discovery කියන feature එක හදලා තියෙන්නේ අපිට ලේසි වෙන්න. ඒත් ඒ පහසු නිසාම විශාල පෞද්ගලිකත්ව අවදානමක් හැදිලා. මේ සිදුවීම නිසා GDPR වගේ නියාමන ආයතන වලින් මෙට සමාගමට තවදුරටත් පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. අනාගතයේදී කැප්චර් පරීක්ෂණ එමත් නැත්නම් පරිශීලක හැසිරීම් විශ්ලේෂණය වගේ දියුණු ආරක්ෂක ක්‍රම මේ වගේ ඇප්ස් වලට අනිවාර්යෙන්ම අවශ්‍ය වේවි. එසේනම් අද අප සාකච්ඡා කළ කරුණු සාරාංශගත කළොත් පරිශීලක පහසුව සඳහා හදපු සරල ෆීචර් එකක් නිසි ආරක්ෂක විධිවිධාන නොතිබුණු නිසා බිලියන 3.5කගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වුණා. ඔව්, දුරකථන අංක විතරක් නෙවෙයි, ප්‍රොෆයිල් පින්තූර, දේශපාලන මතවාද ඇතුළු සංවේදී දත්තත් එළියට ගියා. මෙට සමාගමේ ප්‍රතිචාරය අවුරුදු ගානක් පරක්කු වීම සහ එයාලගේ නිල ප්‍රකාශයේ තියෙන පරස්පරතා ඊටාම ප්‍රශ්නකාරී. මෙහිදී අපිට ගන්න පුළුවන් ප්‍රධානම පාඩම තමයි ප්‍රසිද්ධියේ තියෙන දත්ත, පබ්ලික් දත්ත වුණත් ඒවා විශාල පරිමාණයෙන් එකතු කළාම ඒවා මිනිසුන්ට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල ෂැඩෝ ප්‍රොෆයිල්ස් බවට පත්වෙනවා. සෙවනලි පැතිකඩ. ඔව්, ඔබගේ දුරකථන අංකය, ප්‍රොෆයිල් පින්තූරය සහ about එක වෙන වෙනම ගත්තම ලොකු දෙයක් නෙමේ වගේ පෙනුනත් බිලියන ගානකගේ මේ දත්ත එකට එකතු කළාම ඒක ඊටාම බලවත් සහ භයානක තොරතුරු ගබඩාවක් බවට පත්වෙනවා. ඒක ඇත්ත. ඉතින් පහසුව සලසන හැම තාක්ෂණික විශේෂාංගයකම සැගවුණු පෞද්ගලිකත්ව පිරිවියක් තියෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. මෙහිදී මතු කළ යුතු තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මූලාශ්‍රයේ සඳහන් වෙනවා බටහිර අප්‍රිකාව වගේ කලාපවල sannivedanayට සහ ව්‍යාපාරවලට WhatsApp කියන්නේ නිකන් ඇප් එකක් නෙවෙයි, ඒක අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් වෙලා කියලා. ඒක ඇත්ත. එසේනම් එක ඇප් එක රටක අත්‍යවශ්‍ය සේවාවක්, උදාහරණයක් විදිහට විදුලිය හරි ජලය හරි වගේ දෙයක් බවට පත් වුනම ඒක පිටිපස්සේ ඉන්න සමාගමට සාමාන්‍ය ටෙක් කම්පැනි එකකට වඩා වැඩි ආරක්ෂක වගකීමක් පැවරෙන්නේ නැද්ද? මෙච්චර විශාල පරිමාණයකිනේ විශ්වාසය බිඳී ගිය විට කුමක් සිදු වේවිද? ඒක අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක්.